එදා උදේ ඉඳන්ම මම හිටියේ ලොකු කලබලයකින්. මීෂා ඉක්මනට ලෑස්ති වෙන්නකෝ. අදවත් ගිහින් ඒ දෝෂි කපා ගත්තොත් තමයි උඹට හොඳ කලක් යන්නේ. බලපන්ද උඹේ වයස කීයද කියලා. තාම හරියම රස්සාවක්වත් මඟුලක්වත් සෙට් වෙන්නේ නෑනේ. අම්මා කුස්සියේ ඉඳන් සාරිට එන ගමන් කිව්වා. මම හිටියේ ඇඳ උඩ වාඩි වෙලා කම්මැලිකමෙන්. මට මේ දේවල් ගැන කිසිම විශ්වාසයක් තිබ්බේ නෑ. ඒත් අම්මා කියන නිසාම මම අකමැත්තෙන් වුණත් ලෑස්ති වුණා. අම්මේ ඔය කපු මහත්තරුන්ට පුළුවන්ද මගේ ප්‍රශ්න විසඳන්න? සහන් මට කොච්චර ආදරේද. එයා කියන්නේ මේ වගේ දේවල් පස්සේ යන්න එපා කියලා. මම හිමින් කිව්වා. සහන් කියන්නේ මගේ පෙම්වතා. අපි අවුරුදු 3ක් තිස්සේ ආදරේ කරනවා. ඒත් අම්මා සහන්ට කැමති වුණේ නෑ. අම්මට ඕනේ උනේ කාස්ට් එක ගැලපෙන සල්ලි තියෙන කෙනෙක් මට හොයලා දෙන්න. ඒකට බාධාවක් කරලා තියෙන්නේ මගේ දෝෂයක් කියලා අම්මා තදින්ම විශ්වාස කළා. සහන් දන්නේ මොනවද? උඹේ ග්‍රහයෝ නීච වෙලා ඉන්නේ. ගමේ සුමන නැන්ද කිව්වේ මේ කපු මහත්තයා ගොඩාක් දක්ෂයි කියලා. එතනට යන දරුවෝ නැති අයට පවා දරුවෝ ලැබෙනවලු. පැයක් විතර අරගෙන තමයි දෝෂ කපන්නේ. ඒ තරම් බලවත් තැනක් ඒක. අම්මා කිව්වේ ලොකු ගෞරවයකින්. මම සුසුමක් කියලා ලෑස්ති වෙන්න ගියා. මගේ හිතට මොකක්ද බයක් දැනුණා. සහන්ට කෝල් එකක් අරන් කියන්න හිතුණත් අම්මා ළඟ හිටපු නිසා මට ඒක කරන්න බැරි වුණා. අපි දෙන්න ට්‍රේවිල් එකක නැගලා ගොඩාක් ඈත ගමකට ගියා. ඒ පැත්ත හරිම හුදකලා පාළු පැත්තක්. ලොකු ගස්වලින් වටවුණු පරණ පෙනුමක් තියෙන ගෙදරක් ඉස්සරහා අපි නතර වුණා. ගේ ඇතුලේ දුම්මල සුවඳක් වගේම අමුතු ගඳක් ආවා. අපි එතනට යද්දි තව කට්ටිය කීප දෙනෙක්ම පොලිමේ හිටියා. විනාඩි කීපයකට පස්සේ එක කාමරයකින් තරුණ කෑනු ළමයෙක් එළියට ආවා. එයාගේ ඇස් රතු වෙලා මූණේ තිබ්බේ මහා අමුතුම බයක් සහ අප්පිරියාවක්. එයා මගේ දිහා බැලුවේ හරිම අසරණ විදිහට. ඒ මූණ දැක්කම මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. මීෂා දැන් උඹේ වාරේ යන්න ඇතුළට. අම්මා මාව තල්ලු කළා. මම අකමැත්තෙන් වුණත් අඩිය තිප්පා. කපු මහත්තයා ඉඳගෙන හිටියේ කළුවර කාමරයක. එයාගේ ඇස් තිබ්බේ මගේ ඇඟ පුරාම සැරිසරන ගමන්. අම්මා එළියෙන් ඉන්න මේ දෝෂ කපatti කවුරුත් ඇතුළට එන්න හොඳ නෑ. ඒක මන්ත්‍රවල බලය අඩු වෙන්න හේතුවක් වෙනවා. ඔහු ගොරෝසු හඬින් කිව්වා. අම්මා කිසිම සැකයක් නැතුව දොර වහලා එළියට ගියා. කාමරේ ඇතුලේ තිබ්බේ හරිම අඩු එළියක්. "දුවේ මෙතන බිම නිදා ගන්න." ඔහු කිව්වා. මම බයෙන් බිම වාඩි වුණා. ඔහු මගේ ළඟට ඇවිත් මන්ත්‍ර කියනවා වගේ රඟපෑවා. ඒත් ඔහුගේ තෑත් මගේ ඇඟට ගෙනාවේ මහා අපහසුවක්. මම පස්සට වෙන්න හැදුවත් ඔහු මාව තදින් අල්ලගත්තා. දැන් තමයි වැදගත්ම දේ කරන්න තියෙන්නේ. මේ දෝෂ කපatti ඇඟේ නූල් පොටක්වත් තියෙන්න බෑ. එහෙම වුණොත් තමයි සම්පූර්ණයෙන්ම දෝෂ ඉවත් වෙන්නේ. ඔහු කිව්වේ මගේ කාන්ට ලං වෙලා. මගේ හදවත නතර වුණා වගේ දැනුණා. මට එක පාටම තේරුණා මේ මිනිස්සයා එන්නේ මොන වගේ දෙයකටද කියලා. අම්මා කිව්ව අර දරුවා ලැබෙන කතාව ඇත්ත තේරුණාම මට මහා පිළිකුලක් දැනුණා. මම එක පාටම ඔහුට පයින් ගහලා දොර පැත්තට දිව්වා. මොකද මේ කරන්නේ? ඔහු බය වෙලා ඇහුවා. තමුසේ හිතුවද මම අනිත් අය වගේ රැවටෙයි කියලා? මම දැම්ම පොලිසියට යනවා. මම කෑ ගැහුවා. ඔහු මගේ කට වහන්න හැදුවත් මම දොර ඇරගෙන එළියට පැන්නා. අම්මා බය වෙලා මගේ ළඟට ආවා. "මොකද වුනේ මීෂා? ඇයි මේ දුවන්නේ?" මම අම්මාව ඇදගෙන ඉක්මනට එතනින් එළියට ආවා. කපු මහත්තයා එළියට ආවේ නෑ. මම ඇත්තම කියයි කියලා එයා බය වෙන්නේ නැති. "අම්මේ වැඩේ ඉවරයි. අපි යමු." මම කිව්වේ වෙවුලන හඬින්. අපි එතනින් එළියට ඇවිත් බස් එකට නැංගා. මුළු පාර පුරාම මම අඬ ආවා. අම්මා හිතුවේ ඒක දෝෂ කැපුණු නිසා වෙන දෙයක් කියලා. ඒත් මගේ හිත ඇතුලේ තිබ්බේ මහා ගින්දරක්. මම ගෙදර ගිය ගම සහන්ට කෝල් කළා. "සහන් මට ඔයාව හම්බ වෙන්න ඕනේ. දැම්ම එන්න පුළුවන්ද?" මම හැවි ඉකි ගහමින්.
සහන් විනාඩි 20කින් අපේ ගේ ළඟට ආවා. මම අම්මට හොරෙන් පාට ගිහින් සහන්ගේ බයික් එකට නැංගා. අපි දෙන්න වැවරවුම ළඟට ගියා. සහන් මාව පතාගෙන අහන්න ගත්තා. මොකද උනේ මණික? ඇයි මේ? ඇයි මේ තරම් මඩන්නේ? මම වෙච්ච හැමදේම සහන්ට කිව්වා. සහන්ගේ මූණේ මහා ලොකු වේදනාවක් සහ කේන්තියකින් පිරුණා. මම ඕකට නිකන් ඉන්නේ නෑ මීෂා. අම්මලා මේ වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් විශ්වාස කරලා ඔයාලව අමාරුවේ දානවා. ඔයා බය වෙන්න එපා. මම ඉන්නවා ඔයාට. සහන් මගේ අත් එක තදින් අල්ලගත්තා. ඔහුගේ ඒ උණුසුම මට ලොකු සහනයක් වුණා. සහන්ගේ ඇසවල තිබ්බේ මහා ලොකු ආදරයක්. ඒ වෙලාවේ මට දැනුනේ මුළු ලෝකෙම මාව බේරගන්න පුළුවන් එකම කෙනා සහන් විතරයි කියලා. සහන්, මට අම්මට මේ ඇත්ත කියන්න බෑ. එයා ඒක දරාගන්නේ කොහොමද? එයා හිතන්නේ එයා මට හොඳක් කළා කියලා. මම කිව්වා. සහන් මගේ හිස අත ගෑවා. අපි අම්මට කියමු මීෂා. නැත්තම් අම්මා තව අයව එතනට යවයි. ඒ වගේ සක්කිලි මිනිස්සුන්ට තඩුවම් දෙන්න ඕනේ. මම ඔයා එක්ක ඉන්නවා හැමදාම. මම ඔයාව කවදාවත් අතහරින්නේ නැහැ. සහන්ගේ වචන මගේ හිතට මහා ලොකු ශක්තියක් වුණා. සති කිහිපයක් ගියා. සහන්ගේ උදව්වේ අපි අම්මට හැමදේම පැහැදිලි කරලා දුන්නා. මුලින් අම්මා එක පිළිගන්න අකමැති වුණත් සහන් පෙන්නලා දුන්න සාක්ෂි නිසා අම්මට ඇත්ත තේරුණා. අම්මා මගෙන් සමාව ඉල්ලුවා. සහන් ගැන අම්මගේ හිතේ තිබ්බ අකමැත්තත් ටික ටික නැති වෙන්න ගත්තා. මොකද සහන් මාව ඒ තරම් පරිස්සම් කරනවා කියලා අම්මට තේරුණා. දැන් මමයි සහනුයි විවාහ වෙන්න ලෑස්ති වෙනවා. අපේ ආදරේ තවත් ශක්තිමත් වෙලා. එදා ඒ කළුවල කාමරේදී මට දැනුණු ඒ මරණ බිය අද සහන්ගේ ආදරය නිසා මැකී ගිහින්. සහන්, ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මම අද කොහේ ඉඳීද මන්දා? මම සහන්ගේ උරහිසට ඔළුව තියාගෙන කිව්වා. සහන් මාව තවත් අදින් තොල්ලු කරගත්තා. මම ඔයාගේ හෙවණැල්ල වගේ ඉන්නවා මීෂා. ආයෙත් කවදාවත් ඔයාගේ හැන් කලරක් ගැටෙන්න මම ඉඩ දෙන්නේ නෑ. අහස පුරා තරු පායලා තිබ්බා. ඒ තරු එළිය මැද මම සහන්ගේ මුහුණ දිහා බැලුවා. අපේ ආදරේ ඒ තරු වගේම පැපලෙනවා කියලා මට හිතුණා. මිත්‍යාවට වඩා ආදරයේ බලවත් බව මම එදා තේරුම් ගත්තා. සහන්ගේ පපුවට තුරුළු වෙලා මම දැස් පියාගත්තේ මහා ලොකු නිදහසකින්. මගේ ලෝකයේ දැන් ලස්සනයි. මොකද සහන් මගේ ළඟ ඉන්න නිසා.